මල්ලි මේ බයිසිකල පොත බයිසිකල වැළුවනේ අවුලක් නැහැ නේද? අදෙන්නයි මේ බයික් එකේ අඩුපාඩුවක් ඒව නැහැ නේ අයියේ හොඳට තියෙනවනේ. ඔව් මල්ලි ආයේ බයිසිකල ජොකා නම් සුපිරි ආය මාරු මොකා සෝරි මල්ලි මේ පුරුද්දට වගේ කියවුනේ ඒක ගණන් ගන්න එපා හොඳේ. මේ තරම් අඩුවට මේ වගේ එකක් හම්බෙන්නේ නැහැ. මෝඩයිනේ ගන්න ඕනේ. හරි අය අවුලක් නැහැ මම බයික් එක ගන්න. මල්ලි එහෙනම් මේ අපි වැඩේ කරමු නේද? කිසි අවුලක් නැහැ මල්ලි මේ අපි ටික කාලයක් රැස්දා මේවන අවුලක් නැහැ. ඔය ගිනිය. ඕ තාත්තේ මේ අයියා බයික් එක ගන්න. ඔව්. මේ අයියා පුතාද මේ මල්ලි බයික් එක අවුලක් නැහැනේ. ඒ টොප් බඩුවයි හොඳේ ආයි වැඩි තියපු උරාගේ තනකොළ කාගෙන යන්නේ. එහෙනම් අවුලක් නැහැ මල්ලි මම බයික් එක ගන්නවා ඈ. අප්පරසිරයි මේ බයික් එකේ පොඩි අඩු හොඳේ අතවන්න එපා. ආයේ තලා ගන්න එක. අඩුපාඩුවක් නැහැ පිස්සු ඒ අඩුපාඩු පිස්සු එහෙම නෑ මේ ගන්න. මල්ලි මේ මොකද්ද උඹ කියන්නේ කියා මොකද්ද අඩුපාඩුව? කියා මොකක් හරි අඩුපාඩුවක් තියෙනවනේ මේකේ. අඩුපාඩුවක් කියන්නේ මේ බයික් එකේ බැටරිය මසිනාරන් ගියා විසක්කයට කරගෙන කූඩුවක් ගන්න සතියක් යන මුන්දා ඒක ගෙනත් දුන්නේ නැහැ මාර දින්නේ බලන්න. මල්ලි උඹලා මාර කතානේ බං කියන්නේ බැටරිය නැතුව කොහොමද මේක අරන් යන්නේ? මල්ලි උඹලා කියන විදිහට මේකේ මාරලෙඩ ගොඩන්නේ තියෙන්නේ බං. තව ටිකකින් කියයි රෝද දෙක ගලවන් යන තව කවුරු හරි එයි කියලා. තකො මේක මාරලෙඩ ගොඩන්නේ බං. අදාර නෙවයි ඔයාගේ ඉඳ මේකට ලෙඩ හැදෙන මේකට මේ පාචනේ මේ මල්කුරේ මේ හෙම්බිසාව එහෙම නෑ අම්මෝ. උඹලා කියන විදිහට මේක ලෙඩ ගොඩන්නේ බං. තව මොනවාද මේකේ තියෙන ලෙඩ? ඒ මන්න මේකයි මට කියන්න තියෙන්නේ. ආරද මේකේ යතුරු දාන්න ඉරකුත් නෑ ඊට දාන්න යතුරුකුත් නෑ. ඒක තියෙන්නේ හා ගෙදර අයියා ගාව. ඔයාට පුළුවන් නම් ගෑනු දෙක දාගෙන කරගන්න. අයියෝ මල්ලි මට හිතයි කරන්න ආදරේ තනිකමේ පාළුවේ වුණා ඇතෙන පාඩුවේ දිනාගන්නේ මමයි නුඹ මලේ